වෙහෙසකර ගොඩක් දවස් ගෙවලා පුංචි දවසක් ගත්තා අපි නිදහස් වෙන්න හිතාගෙන. ඒකට අපි ගියේ ලංකාවේ තියෙන දිව්‍ය ලෝකයකට. අපි මේ ඉන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය. එහෙමත් නැත්නම් පේරාදෙණිය බොටනිකල් ගාඩන් එකේ. එදා දවස ලස්සන මතක වලින් පුරවන්න මට ඕනේ වුණා. ඉතින් අපි පුංචි දේවල් කළා. ඒ අපේ රිලැක්සේෂන් එක වෙනුවෙන්. මොකද දුවල හති වැටෙන අපිට පුංචි රිලැක්සේෂන් එකක්, මානසික නිදහසක් අවශ්‍ය වෙනවා. ඒකට මේ වගේ ග්‍රීන් වර්ල්ඩ් එකකට, ලස්සන කොළපාට දිව්‍ය ලෝකයකට එන්න ලැබෙනවා කියන්නේ වාසනාවක්. එදා දවසේ මේ ලස්සන තප්පර හරි ඉක්මනට ගෙවුණා කියලාත් මට හිතෙනවා. ඒත් එදා දවසේ ලස්සන මතක ගොඩක් තියෙනවා. ඒ ලස්සන මතක විස්තරත් එක්කම අරගෙන එන්නම්. හැමදිනාටම මානසික සාමය හිමිවන ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ගමනේ මම වශී වෙච්ච එක තැනක් තමයි මේ. මේක ලංකාවද කියලා හිතෙන තරමටම මෙතන ලස්සනයි. පුදුමාකාර ලස්සනක්, පුදුමාකාර සැනසීමක් මෙතන තිබුණා. මේ වෙලාවේ පුංචි වැස්සකුත් වැටුණා. මේ වැස්ස ගණන් ගන්න නැතුව මම මේ දිව්‍ය ලෝකයේ ඇතුළටම වෙලා හිටියා. ඒ පුංචි පොත වැස්ස තව තවත් අපිව ප්‍රබෝධමත් කළා. වෙන වෙලාවක නම් හේවණක් හොයාගෙන හරි කුඩයක් හොයාගෙන හරි දුවනවනේ. ඒත් මේ වෙලාවේ නම් මට කිසිම දෙයක් ඕනුන්නේ නැහැ. පේනවද අහසේ තියෙන වැහි අඳුර? ඒ අඳුරයි මේ ලස්සන පරිසරයයි පුදුමාකාර ලස්සන ගැලපීමක්. ඉතින් අපිට පුළුවන් වුණා අපි ප්‍රාර්ථනා කරපු හුදකලාව විඳ ගන්න. බලන්නකෝ මේ සුරංගනා ලෝකේ තියෙන ලස්සන. ඉතින් මේ ලස්සන ගමනේ ලස්සන මතක අරගෙන එන්නම්. එතකන් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.